දවසක් පොඩි ළමයෙක් ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ ලියුමකුත් අරගෙන. ගුරුවරයා කිව්වලු මේක අම්මට විතරක් දෙන්න කියලා. ඉතින් අම්මා ඒ ලියුම අරන් කියවද්දී ඇගේ ඇස් වලට කඳුළු ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ළමයා ඇහුවලු අම්මගෙන් මොකක්ද ඒකේ තියෙන්නේ කියලා. ඉතින් අම්මා හයියෙන් ලියුම කියවලු. ඔයාගේ පුතා මාරම දක්ෂයි. අපේ ඉස්කෝලේ එයාට උගන්වන්න තරම් දක්ෂ ගුරුවරු නෑ. ඒ නිසා කරුණා කරලා එයාට ගෙදර තියාගෙන උගන්වන්න කියලා. එදා ඉඳන් එයා ඉගෙන ගත්තේ අම්මගෙන්. ලොකු වෙලා එයා විද්‍යාඥයෙක් වුණා. හැබැයි එයා ලේසියෙන් දිනුවේ නැහැ. එයා එක පරීක්ෂණයක් කරන්න ගිහිල්ලා දහස් වතාවක් නෙවෙයි දසදහස් වතාවක් ෆේල් වුණා. හැමෝම කිව්වා දැන්වත් නවත්තන්න ඔයාට ඕක කරන්න බැහැ කියලා. ඒත් එයා කිව්වේ මම ෆේල් වුණේ නැහැ. මම වැඩ කරන්නේ නැති ක්‍රම 10000ක් හොයාගත්තා කියලා. අවසානයේ එයා දිනුවා එයා තමයි මුළු ලෝකයටම එළිය දුන්න විදුලි බුබුල හොයාගත්තේ. එයා තමයි තෝමස් අල්වා එඩිසන්. හැබැයි කතාව එතනින් ඉවර නැහැ. එයාගේ අම්මා නැති වුණා දවසක එයාට පොඩි කාලේ ගුරුවරයා එපු අර ලියුම ආයෙත් හම්බුණා. එදා අම්මා බොරුවට ඒ කියවපු ලියුමේ ඇත්තටම තිබුණේ මෙන්න මෙහෙමයි. ඔයාගේ ළමයා මන්දබුද්ධිකයි. එයාට උගන්වන්න අපිට බෑ. එයාව ආයේ ඉස්කෝලේ වන්න එපා කියලා. එදා අම්මා ඒ ලියුම දැකලා අතහැරියානම් අද මුළු ලෝකෙම කලුවරේ. ඔයා ගැන අනිත් අය හිතන දේ අදාළ නැහැ. වැදගත් වෙන්නේ ඔයා ගැන හිතන දේ විතරයි. ඔයාගේ අම්මා වෙනුවෙන් මේක ෂෙයා කරන්න, මාවත් ෆලෝ කරලා තියාගන්න. එච්චරයි.